අයලුවනි කොහමද? අද ඔයාලට දෙන්න යන්නේ අලුත්ම ප්‍රමිතියකට බිත්තර රොටි. ඒ ඇවිල්ලා අපේම නිෂ්පාදනයක් අරුණි විත්සුරා. අරුණි විත්සුරා ඔයාලට කියලා දෙන්න යන්නේ අලුතෙන් බිත්තර රොටි හදන්න විනාඩි 5න් බිත්තර රොටි ලෑස්ති. එන්න එනම් අපි හදමු. මම අද අරන් තියෙනවා අපේ පල්ලෙහා වත්තෙන් ගත්ත නයි බිත්තර 12ක් තිබ්බා. හැපින්න දාලා තිබ්බා බිත්තර 12ක්. බිත්තර 12ක් ගත්තා. තව තියෙනවා මේ තනකොළ ටිකක් සරුවට හැදිලා තිබ්බා. තනකොළ ටිකක් ගත්තා. ආය මොනවාද මේ නියගලාල වලින් ගත්තාලා ගෙඩියක්. තව තියෙනවා අර වල් ලුණු ඒ කට්ටිය තමයි කැලෑවල වැවෙන්නේ ලුණු ගස්. අන්න ඒ වගේ ගෙඩියක් ගත්තා. තව තියෙනවා ගඩොල් කුඩු. ගඩොල් හොඳටම කුඩු කරලා නෙමෙයි කෑලි. ගඩොල් කුඩු ගත්තා. තව ගඩොල් කුඩු පිටි වෙන්නම කුඩු කරලා එකක් ගත්තා. තව තියෙනවා මේ සයිනයිට්. තව ගල් කුඩු ටිකකුත් දාන්න ඕන. මෙතන තියෙන්නේ මේ අලුහුණු තියෙනවා. තව තියෙනවා ගහින් බාගත්ත බඩු තෙලිජ්ජ ටිකක් තියෙනවා. තව දානවා අර කට්ටිය බොන්නේ වැනෙන්න බොන්නේ සුදුව එන්නේ ඒවා සුදුව බෝතලෙකුත් පාවිච්චි කරනවා. තව මේක හදාගන්න මම ගත්තා මේසම් බාස්ලා ගන්න චාච්චි දෙකක් කොමනයි. හරි දැන් යන් අපි වැඩේට. අපි ඉස්සලාම ගන්නවා මේක අලුහුණු කොට්ටේ ගත්තා. ඒකෙන් දාගන්නවා භාගයක්. තමන්ට ඇති ප්‍රමාණය දාගන්න. කොට්ටේ ඕන නම් කොට්ටෙම දාගන්න. ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක පැත්තකින් තියන්න. දැන් ගන්න මේකට සයිනයිට් හැන්දක් දාන්න. මොකද දෙන එක දෙනවනේ වන් ෂොට් නැති වෙන්න. හරි. සයිනයිට් හැන්දක් දාගත්තා. මේක පොඩ්ඩක් හොඳට මෙහෙම කරගන්න. එක පැත්තටම කරගන්න. දෙපැත්තට කරගන්න එපා. එහෙම කරකලා අර මං කිව්වේ වැනෙන්න බොනවයි කියලා. අන්න ඒක පොඩ්ඩක් කඩලා එකෙන් ටිකක් දාගන්න. දාන ගමන් කරගන්න. වෙන දේවල් නෙමේ මේක මොකද්ද මේ සයිනයිටුයි ගල් මේ අලුහුණු දාන ගමන් ටික කලවම් කරන්න. හොඳට කලවම් කරන ගමන් මදි ගතියක් වගේ දැනෙනවා නම් මේකට අපි දාමු තව ටිකක් අර කස්සියද මොකක්ද මන්ද කියලා කියනවා නේද? මට නම් හරියට එන්නේ නැහැ. ඒවද මන්ද එන්නේ ඒකේ පොඩ්ඩක් දාමු. දාලා හොඳට යාළුවනේ මේක හොඳට දිය වෙන්න ඕන. එතකොට තමයි තාප්පෙට පෝස්ටර් ගහන්න පාප් හැදුවා වගේ හදා ගන්න ඕන. ඔයාලා පෝස්ටර් ගහලා ඇති නම් ඡන්දේ කාලට ඒ වගේ හදන්නේ. දෙට දියට ගන්න ඕන දියට. තව ටිකක් දාගන්න කසිප්පු. වැරදි වචන කියනවත් දන්නෙත් නෑ. දැන් හොඳට අලුහුණු එකයි සයිනයිටුයි කසිප්පුයි දිය කරගෙන. තව හොඳට දිය වෙන්න ඕන මේක. තාම මදි. වතුර ටිකක් වැඩි වුණොත් එහෙම ආයෙ අලුහුණු ටිකක් දාගන්න. ඒ ගැන වැඩි හිතන්න එපා. දැන් නම් පාප්ප පදමට ඇවිල්ලා තියෙන්නේ. මේකේ කැට නැති වෙනකන් ඒක කලවම් කරගන්න. නැත්නම් පෝස්ටර් එක දානකොට පෝස්ටරේ ගුලි හිටිනවනේ. ඒක නිසා මෙහෙම කරගන්න.
හරි. දැන් අපි මේකට මම මේ තෙලිජ්ජ බෝතලේ පාවිච්චි කරන්නේ නැහැ. මාගා පාවිච්චි කරපු එකක් තියෙනවා. මම මේක තමයි පාවිච්චි කරන්නේ. තෙලිජ්ජ දාගන්න ඕන හැඳි දෙකක්. තෙලිජ්ජ හැඳි දෙකක් දාලා හැඳ විසික් කරගන්න. ආය අලුතෙන් එකක් ගන්න කලින්. දැන් ආයේ කරකන්න. හොඳට කරකන්න. හරි. ඒක හරි. පාප්ප සීන් එක හරි. දැන් අපි පෝස්ටරේ හදාගමු. පාප්පෙට දාන පෝස්ටරේ. හරිද? පාප්පේ කන්දරේ හරි. පාප්ප ටික අයින් කරලා ඉතුරු අනිත් චාච්චිය ගන්න. ඒ චාච්චියට දාගන්න අර නයි බිත්තර මම නයි බිත්තර ගත්තයි කියලා. නයි බිත්තර 12ක් ගන්න. මම ඉතින් 12ක් ගත්තේ නැහැ. අපින්න දාලා තිබ්බේ 12යි ඒකයි 12ක් ගත්තේ. ඔයාලගේ ගෙදර ඉන්න හැපින් මේ ගෙවල් ගාව ඉන්න හැපින් එකේ ඉන්න නම් බිත්තර වැඩිපුර දාලා තිබ්බොත් ඒක පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ. අපි ගෙදර කල්ලේදී 12යි දාලා තිබ්බේ. හරි යාළුවනේ මම ඔන්න නයි බිත්තර 12ම කඩාගත්තා. නයි බිත්තර 12ට ඔන්න දැන් මම එකතු කරන්න යනවා නයි බිත්තර 12ට දානවා අලුතෙන්ම වෙවිච්ච තනකොළ වලින් තනකොළ ටික දා ගන්නවා. තනකොළ ටික වල්ලුණු නියගලාලේ ඊනියට කපාගත්ත නියගලාලේ කොමඩික දාලා මේ පිගාන අවශ්‍ය නැත්නම් ඒකත් විසික් කරලා දාන්න. ගාබේජ් වලින් දාන්න. මේකත් අවශ්‍ය නැහැ. ඒකත් අපි අයින් කරමු. දැන් මේකට දානවා සලමන් දැන් මේ සයිනයිට් එකෙන් හැන්දක් දාන්න. හැන්දක් එකමාරක් විතර දාගන්න. ප්‍රෙෂර් නැත්නම් කමක් නැහැ. ප්‍රෙෂර් තියෙනවා නම් චුට්ටක් අඩු කරගන්න. දැන් මේකට දානවා කඩාගත්ත ගඩොල් කුඩු කෑලි සුවල්පයක්. ළමයි ඉන්නවා නම් වැඩි පාවිච්චි කරන්න එපා. චුට්ටක් දාගන්න. තව ගඩොල් කුඩු පාම් පිටි සයිස් එකට කුඩු කරපු ගඩොල් කුඩු හැන්දයි. දැන් දාගන්න කළු ගල් කුඩු ටික. දර කළු ගල කුඩු කරලා දාගන්න ටික. නැත්නම් හරි ලොකුට කෑයි ඇති. ගල් කුඩු දාගත්තා. දැන් ඒකත් ඇති පදමඩ කලවම් කරගමු. මේක හදනකන් ඉවසිල්ලක් නැතුව කට්ටිය වටේ පිටේ බලාගෙන ඉන්නවා. මම පුළුවන් තරම් ඉක්මනට මේක හදලා දෙන්න තමයි try එකක් දාන්නේ. විනාඩි 5ක් යන්නේ මේක හදන්නේ. වැඩි වෙලා යන්නේ. ඔයාලට මේ වගේ තව කෑම අපි ඉස්සරහට අරගෙන එනවා. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. නැත්නම් ඔය කට්ටියට පොඩි අතපසු වීම වෙලා මේ බිත්තර රොටි හරියට ආවේ නැහැ කියලා නම් කියන්න එපා. එහෙම ගසා ගන්න. හොඳට ගසා ගන්න. එන දානකම් ගන්න. හරි දැන් ඒක ලෑස්ති. අපි මේ තෙලිජ්ජගෙන් ටිකක් දාගමු මේ පොඩි පීරිසියකට. මොකද
පෝස්ටරේට ගාන්න ඕනනේ. මේ වගේ පින්සලකුත් ගන්න ඔයාලා. පින්සලක් නැහැ කියලා අතින් නම් ගන්න ලෑස්ති වෙන්න එපා. පින්සලක් ගන්න. දැන් හනුමට කියලා ලිපපත්තු කරගන්න. කළා තියන්න ඔයාලා ගෙදර තියෙන ලොකුම චාච්චි. ලොකු රොටි තැටියක් නැති නිසා මම මේක ගත්තේ. ඔකට වත් වෙන්න දීලා පින්සලෙන් පින්සලෙන් ගන්න පාප්ප ගන්න එකට තෙල් ටිකක් ගාලා ඉතින් කියන්නේ තෙලිජ්ජ මං කිව්වේ ඒක ටිකක් ගන්න. දැන් ඔයාලා හදාගත්ත පාප්ප එක මෙහෙම දාන්න. දාලා හොඳට මේ තැටිය වටේට යන විදිහට හදාගන්න. පාප්ප නිකන් සීන් එක මදි සීන් එකක් වගේ යන්නේ. තව ටිකක් දාගන්න. පාත්‍රයක දාගෙන ටික වෙලාවකින් අපි උරුගාපු දාගන්න අර නයි බිත්තර ටිකයි අර මික්ස් කරගත්තේ ලස්සන මේකක්. අන්න එකෙන් චුට්ටක් මැද්දට දාගන්න. මොනවද දාලා හනිකට නමන්න. Tamanට අවශ්‍ය ප්‍රමාණයට නමා ගන්න ඕනේ. පොඩ්ඩක් ඉතින් අවුල් වෙනවා ගණන් ගන්න එපා මේ කලබලේනේ. මේකට උඩින් ආයේ තෙලිජ්ජ ටිකක් ගාගන්න. දැන් අපි මේක අනිත් පැත්ත හරව ගන්නවා. මේක හරවලා හොඳට බැදෙන්න දෙන්න. මේ පැත්ත ටිකක් කරගතිය මදි වගේ නම් ඒ පැත්තට තව ටිකක් තෙලිජ්ජ ටිකක් ගාගන්න. ආයෙ පාරක් අපි මේ පැත්ත හරවමු. දැන් නම් එනවා සුවඳ හරියට එනවා. මට මේක හදන එක පැත්තකින් තියලා ඒක කන්න තමයි හිතිලා තියෙන්නේ. දැන් නැවත වතාවක් අපි අනිත් පැත්ත හරවා ගමු. මේ පැත්ත නම් බිත්තර රොටි සීන් එකටම ඇවිල්ලා තියෙන්නේ. අර පැත්ත ටිකක් කර කරලා
වාව් සීන් එකේම තියෙනවා බිත්තර රොටිය. බලමු. හරි. එක රොටියක් ඩන්. Wow. Look at that, guys. Superi. Superior. ඔයාලත් නයි විතර දාලා මේ වගේ හදලා බලන්න විතර රොටි. ඒක නම් සුපිරියා.